අපි වහගමු. ෆෝන් එකත් කනෙක්ට් කරගමු. මෙන්න මේක තමයි ඇප් එක. KY UFO ඒක ඕපන් කරගන්න. මේ Play Store එකේ තියෙනවා, Apple Store එකේ තියෙනවා. මෙතනින් ටච් කරලා අපිට පුළුවන් drone එකකින් follow wifi කියලා ඒක කරගන්න. select කරන්න. මෙතනත් කනෙක්ට් දෙන්න. හරි දැන් කනෙක්ට් කරලා දෙන්න. මෙතනින් ස්ටාර්ට් දෙන්න. මෙතන තමයි. ඊට මවුන්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ මුලින්ම මේ drone එකේ වැදගත්ම දේ තමයි drone එකේ calibrate එක. ඒක මෙන්න මෙහෙම කරන් දෙන්නේ. joystick දෙකම joystick එක තියෙන තැන අන්නේ විදිහට හරියටම කරන්න. ඒක drone එකට වෙද්දි අර drone එකේ bulb indicate වෙනවා. ඔයාලට පේන්නේ නැති ගන්න. හරියටම කරනවා. අර ඒක වුණා නම් හරි. ඒකෙන් තමයි drone එක balance වෙන්නේ. ඒක කරද්දී අනිවාර්යයෙන්ම drone එක level එකේ තියන්නත් ඕනේ. ඊට පස්සේ drone එක යවද්දී අනිවාර්යෙන් මේ drone එක පිටිපැත්තේ ඉඳන් යවන්න. ඒක තමයි drone එක යවන්න පහසු. පුරුදු නැති කෙනා නම් අනිවාර්යෙන් ඒ විදිහට යවන්න. ඊට පස්සේ drone එකේ remote එකේ බටන් ටික මම කියන්නම්. මේකෙන් පුළුවන් අර obstacle sensor on කරගන්න. ඒ sensor on කරනවා ටිකක් යවන්න අමාරුයි. drone එක හිමින් යන්නේ. මේක ඔබාගෙන හිටියම on වෙනවා. මෙතනින් පුළුවන් අපිට drone එකේ කැමරාව උස් පහත් කරන්න. ඊට පස්සේ මේක තියෙන්නේ drone එක කරනවක් ගන්න පුළුවන් 360 කරනවක් ගන්න පුළුවන්. මේක ඔබලා දකුණු අතේ තියෙන joystick එක කරන පැත්තට කරනවක් ගන්නවා. මේ ඊතල හතරෙන් පුළුවන් drone එක tune කරගන්න. අපි අර level calibration එකේ drone එක balance එකක් නෑ වගේ නම් drone එක උඩ තියෙද්දි අපිට පුළුවන් මේ හතරෙන් drone එක tune කරගන්න. ඊට අමතරව වම් පැත්තේ joystick එක ගැන කියනවා. ඒකෙන් තමයි ඒක උඩට කරාම drone එක උඩට ඉස් වෙනවා. පළවෙනි පාර කරාම start වෙනවා. ඊළඟ පාර drone එක ඉස් වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට උස ගන්න පුළුවන් එකෙන්. පහට කරාම පහත් වෙනවා. පැත්තට කරා කියන්නේ drone එක හැරෙන එක වෙන්නේ. මේ පැත්තට කරාම අනිත් පැත්තට හැරෙනවා. ඊට පස්සේ දකුණු අතේ joystick එකෙන් වෙන්නේ drone එක move කරන්න. මේ පැත්තට කරාම මෙහාට යනවා. මේ පැත්තට කරාම මේ පැත්තට යනවා. ඉස්සරහට පස්සට ඒ විදිහට. ඊට පස්සේ මේ බටන් එකකට තියෙන්නේ drone එක take off කරන්න සහ land කරන්න පුළුවන්. අර මේකෙන් වෙන එකම මේ බටන් එකෙන් කරන්න පුළුවන්. උඩ තියෙනවා නම් drone එක land කරනවා. බිම තියදී බුවත් drone එක උඩට ඉස්සරහ යම් ප්‍රමාණයට ඇවිල්ලා නතර වෙනවා. අපිට යවල පෙන්වන්න. calibrate කරන්න මේ විදිහට යවන්න කලින්